විදේශීය රටකදී අච්චු ගහලා තියෙනවා මේ ඩොලර්. හැබැයි මේවා ලංකාවට කොහොම හරි ඇවිල්ලා තියෙනවා. මේ ඩොලර් 100 මිටි 60ක්. ඒ කියන්නේ ඩොලර් වලින් වටිනාකම ලක්ෂ 7ක් සමග වයස අවුරුදු 53ක කපටි අම්මණ්ඩි කෙනෙක් අත්අඩංගුවට ගන්නවා. මහවත්තපාර කොටිගාවත්තේදී තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නේ. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇයගේ නිවසටම ගොස් මේ මුදල් නෝට්ටු ප්‍රමාණය අත්අඩංගුවට ගන්නවා. හැබැයි මේ මුදල් වල වටිනාකම ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි 21ක් මේ කපටි අම්මණ්ඩි හැදුවේ මේ ඩොලර් අර්බුදය හමුවේ. එම නැත්තම් මේ ලෝක යුද්ධයක් පවතින වෙලාවක ඩොලර් එකේ අගය වැඩි වෙනවත් සමගම යම් ගේමක් තමයි මෙයා ගහන්න හැදුවේ. නමුත් ඒක ව්‍යාර්ථ කරනවා ශ්‍රී ලංකා පොලිසිය විසින්. හැබැයි මේගොල්ලෝ දැනගන්න ඕන යම් අපරාධකරුවන් සහ මේ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් සහ මධ්‍යවේය ජාවාරම්කරුවන් කාගෙන් බේරුණත් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආර්යවංශ මහත්තයාගෙන් බේරෙන්න බෑ කියන එක මේගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන. අයිබෝවන් ගවේෂණාත්මක මාධ්‍යකරණයේ අංක 1 රුහිරු. ඉතින් අපි අද ගෙනාවේ මේ ඩොලර් අර්බුදය හමුවේ මේ ලංකාව එහෙම නැත්නම් මේ අපේ දුප්පත් රාජ්‍ය යම් අසරණ වෙලා තියෙනවා ඩොලර් එකේ මිල ගණන් ඉහළ යාමත් සමගම. ඉතින් කොහොම වුණත් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසේ කමල් ආර්යවංශ මහත්තයා ඇතුළු නිලධාරීන්ට එනවා යම් තොරතුරක්. මේ තොරතුර එන්නේ ව්‍යාජ මුදල් කියන එක නෙමේ. ඩොලර් මේ කාන්තාවක් විසින් යම් ව්‍යාපාරිකයන් රවටා මෙම ඩොලර් විකුණන බවට. හැබැයි මේ ඩොලර් එකේ වටිනාකම තමයි මේ කාන්තාව විසින් තවත් පුද්ගලයන් මේක අලෙවි කරන මුදල. ලංකාවේ මුදලින් රුපියල් 284ක මුදලකට තමයි එක ඩොලර් එකක් අලෙවි කරන්නේ. ඉතින් කොහොම වුණත් විවිධ ප්‍රදේශයන් වලට ගිහිල්ලා යම් ව්‍යාපාරිකයන් පංගඩාත්තු කරගෙන යම් තරවුකාරයන් මේකට තව සම්බන්ධයි තව කීප දෙනෙක්. කොහොම හරි මේ ගේම් එක ගහනකොට මේ තොරතුරු යන්නේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට. ඉතින් මේ නිලධාරීන්ගේ තියුණු ඇසට සහ මේ ඥානාන්විත මේ බුද්ධියට කොටු වෙනවා මේ මෙවැනි කාන්තාවක් කොටිගාවත්ත මහවත්ත ප්‍රදේශයේ පදිංචි කාරණියක්. මම කුලීපදනම යටතේ තමයි මේ ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නේ. ඉතින් සංගවිලා බොහොම සූක්ෂම ආකාරයට මේ ගේම් එක ප්ලේ කරනකොට මේ නිලධාරීන් කණ්ඩායමක් ඇගේ නිවසට එක්වරම කඩා වැදිනවා. කඩා වැදිලා නිවස පරීක්ෂා කරනකොට සූක්ෂමව මෙම කෝටි 21ක් ලංකාවේ මුදලින් වටිනාකමින් යුත් ඩොලර් වලින් නම් ලක්ෂ 7ක මුදලක් මේ අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන ඇගෙන් ප්‍රශ්න කරනකොට ඇය විසින් පාපොච්චාරණය කරනවා මේක මම යම් ව්‍යාපාරිකයන්ට මේක ව්‍යාජ්‍ය ලෙස අච්චු ගැසූ මුදල් තොගයක්. මේ මුදල් තොගය මට ලැබුණේ පාකිස්තාන් ජාතිකයෙකුගේ මාර්ගයෙන්. නමුත් ඇය ඒක කොහොම ප්‍රකාශ කරත් පාකිස්තාන් ජාතිකයෙක්ද මේක ඇයට දුන්නේ ශ්‍රී ලංකා ජාතිකයෙක්ද ඉන්දියන් ජාතිකයෙක්ද කියන එක දැන් මේ වෙනකොට නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ මුදල් තොගය සහ මේ කාන්තාව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසිය මගින් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන මේකේ උපදෙස් පොලිස්පතිතුමා සහ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සහ ඒ පාලන චන්දන කොඩිතුවක්කු මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආර්යවංශ මහත්තයාගේ මැදිහත් වීමෙන් ඒ විමර්ශන කටයුතුත් එක්ක තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් මේ වැඩේ බාර දෙන්නේ මධ්‍යම කොළඹ විමර්ශන කොට්ටාසේ විශේෂ මෙහෙයුම ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒකනායක මහතා විසින් තමයි මේ අත්අඩංගුවට ගැනීම සහ ඉදිරි විමර්ශන කටයුතු මේ අය පිළිබඳව සිදු කරනු ලබන්නේ. ඉතින් කොහොම වුණත් මේ රටේ ඩොලර් අර්බුදයක් තිබෙන මොහොතක මෑය හැදුවේ මෑගේ සංවිධානාත්මක තව පල්ලි කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලොන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතයි. කොහොම වුණත් කොයි අසම්මුල්ලක් නැර දැන් මේ වෙනකොට නිලධාරීන් විසින් හොයනවා. ඉතින් මෑය හැදුවේ මේකෙන් උපරිම වාසි ප්‍රයෝජන ගන්න මේ ඩොලර් මේ ව්‍යාජ නෝට්ටු කොහොම හරි මේ නිලධාරීන් විසින් මේ ව්‍යාජ නෝට්ටු සහ ඇයව අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරනවා. මේක තමයි ලංකා ඉතිහාසයේ දැවැන්තම මෙහෙයුමක්. මේක අපි කියලා නියම කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. මේක ඇත්තටම වටිනා රාष्ट्र ජනක කතාවක්. මේ කතාව ඇතුලේ තියෙනවා සෑහෙන්න දේවල්. මේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මේ කරලා තියෙන ඉතිහාසගත වෙන කතාවක්. මේ කතාව තමයි ඉතිහාසයේ මෙච්චර ප්‍රමාණයක් මේ ඩොලර් වැනි මුදලක් අත්අඩංගුවට අරගෙන නැහැ. පළවෙනි වතාවට මේක තමයි මේ සිද්ධ වුණු දේ. ඉතින් මේ රටේ මිනිස්සුන්ගේ වාසනාවට මොකද නැත්තම් ව්‍යාපාරිකයන් මේ ඩොලර් අරගෙන මේ ලංකාවේ මුදල් ලබා දීලා කොහොම වුණත් වංචාවට හසු වුණා. මේ තැනත්තිය එසේ මෙසේ හිතන අපි පතන අහිංසක තැනත්තියක් නෙමෙයි. මේ වොන්ඩියල් කාර්යෝ කළු සල්ලි කාර්යෝ මනි ලොන්ඩරි කාර්යෝ මුන් මේ ලංකාව තුල කරන මේ ඩොලර් ජාවාරම සඳහා මේකට මෑ සම්බන්ධද? මෑත් එක්ක කවුද ඉන්නේ මේ කළු සල්ලි කාර්යෝ? මේ වෙනකොට අංශ කීපයක්
කාලයක් ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙන. කොහොම වුණත් ඒ වෙනි අය සම්බන්ධ නම් ඔවුන්වත් ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුල අත්අඩංගුවට ගැනීමට නියමිතයි. අපිට තරාතිරම සහ බලපුලුවන්කාරකම් අදාළම නැහැ. කොහොම වුණත් කුදලගෙන එනවා අනිවාර්යෙන්ම මේ ජාවාරමට මේක අපේ රටට අපකීර්තියක්. මේ අපේ ශ්‍රී ලංකාවට මේ වෙලාවක මෙවැනි දේවල් කරනවා කියන්නේ මේ තුප්පයි වැඩ. මේවා කරන්න හොඳ නෑ ඇත්තටම. අපි මේ රටක් නැගිටින්න හදන වෙලාවක නැගිටින්න හදන මොහොතක උස්ම කට අරගෙන අපිට දිත්වා සුලිකුණාටුවාව අපිට ස්වභාවික විපත්තාව. ඉතින් මේ හැම දෙයකින්ම අපි දැන් නැගිටින්න හදන වෙලාවක මේ වගේ තුප්පයි වැඩ කරනවා නම් අනිවාර්යෙන්ම උන්ට නීතියේ ඉහළම දඩුවම් මම නම් කියන්නේ අපවත් දෙන්න හොඳ නෑ. උත්තරීතර අධිකරණයට කරුණු වාර්තා කරලා පොලිස් නිලධාරීන් විසින් මෙවැනි අය මේ නඩු කටයුතු ඉවර වෙනතුරු තියන්න ඕන බන්ධනාගාරේ. මේ රටට අපකීර්තියක්. මේක නිසා මේවා ජාත්‍යන්තරයෙන් දැනගත්තොත් මේවා අපි දන්නේ මේ පාකිස්තාන් ජාතිකයෙක් වට මේක ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධ වෙලාද මොනවද කින්න මන්ද කියලා. හැබැයි මේ වෙනකොට පොලිස් විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ සිද්ධිදාමේ තියෙන විමර්ශනාත්මක දේවල් එහෙම නැත්නම් මේ කෑනිකේ පැටිකිරිය මේ සියලුම දේවල් අනිවාර්යෙන්ම නිලධාරීන් විසින් සොයා ගන්නවා. කොහොම වුණත් හෙට දින අලුත් කඩේ අංක 8 මහේස්ත්‍රාත් අධිකරණයට මෙම කාන්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. වයස අවුරුදු 51යි. පදිංචිය තාවාකාලික පදිංචිය කොටිකාවත්ත මහවත්ත ප්‍රදේශයේ කුලී නිවසක කුලී පදනම යටතේ සැඟව සිට ගහපු මේ සූක්ෂම ගේම් එක හැබැයි හිතුවේ නෑ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසයේ නිලධාරීන් විසින් ඇවිල්ලා කුදලගෙන යයි කියලා.